ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වට්ටන හැම වෙලාවකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැට්ටුවේ වෙන කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලමයි. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසනාව. ලෝකයේ කිසිම රටක තමන්ගේ ජීවිත කාලය දක්වා කෙනෙකුට තරම් කරන්න ව්‍යවස්ථාවක් වෙනස් කරන්නේ නැහැ. හැබැයි අපේ පක්ෂ නායකයා නිසා අපේ පක්ෂ නායකයා මේ ගත්ත තීන්දුව නිසා පාර්ලිමේන්තුවේ අපි එතුමාට ඡන්දය දුන්නා. ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒ ව්‍යවස්ථාව තුල 3 වතාවක් නෙවෙයි 100 තියනවා නම් මැරෙනකන් ඉල්ලන්න පුළුවන්. ලෝකේ කිසිම ව්‍යවස්ථාවක ඒක නැහැ. අපි එතුමාට 2015 මැතිවරණයේදී තමුන්නාස්ස දන්නෝ මාතර දිස්ත්‍රික්කයේ අපි වැඩ කරපු හැටි. අපේ පුදුමාකාර කැපවීමකින් වැඩ කරා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පක්ෂයේ මහලේකම් අපේ පක්ෂයේ මහලේකම්තුමා යම් ප්‍රශ්නයකට එතුමා එළියට බහැලා ගිහිල්ලා පොදු අපේක්ෂකයා වෙනකොට අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වැඩ කරෙත් නැහැ, ඡන්දෙ දුන්නෙත් නැහැ. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැඩ කරේ ඡන්දෙ දුන්නේ. අපි ජයග්‍රහණය කරවන්න පුළුවන් උපරිමම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්න හැදුවා. නමුත් මේ රටේ මිනිස්සු තීන්දුවක් ගත්ත 4,68,000කට වැඩි ප්‍රමාණයකින් මහින්ද රාජපක්ෂ මහත්තයාට බලයට එන්න ඉඩ දුන්නේ නැහැ, පරාද කරා. ඒවට හේතු සාධක මෙතන කතා කරලා වැඩක් නැහැ. ඒව තමුන්නාස්ලා දන්නවා. බලය සමහර අය පාවිච්චි කරපු යන්නේ. සමහර අය හැසිරුණු ආකාරය, සමහර අයට දඬුවම් නොදීම, මේ සියලු දේවල් එක්ක මිනිස්සුන්ගේ කලකිරීමක් ඇති වුණා. අපි පාක්ෂිකව ආදරේ වුණත් බහුතරයක් සිවිල් සංවිධාන මේ ඔක්කොම මේවා පෙන්වුවා මහ ජනතාවට. තරුණ පරපුරේ ඡන්ද අපිට නැති වුණා. එදා අපි ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා කරුණාකර සර් මේ පක්ෂේ නායකත්වය බාර ගන්න. මට දින දෙකක් කල් දෙන්න කිව්වා. දින දෙකකට පස්සේ අපි ගියා. අපි 26 දෙනෙක් ගියා. ගිහලා එතුමාට කිව්වා මේ පක්ෂේ බාර ගන්න කියලා. එතුමා කිව්වා බෑ කියලා. ගිහලා මෛත්‍රියට කියන්නේ කිව්වා මේක. මෛත්‍රී ජනාධිපති පක්ෂයේ මහලේකම් ඒ නිසා මෛත්‍රියට මේක කියලා මෛත්‍රියට පක්ෂේ බාර දෙන්නේ කිව්වා වැඩ කරන්න ඕන නම්. ඕගොල්ලන්ට නැත්තම් රකවරණයක් නැහැ කිව්වා. අපි මෛත්‍රීපාල මහත්තයා හම්බෙන්න ගියාම එතුමා එහෙම කිව්වද? මම මේ පක්ෂයට ආදරේ. ඒ ආරාධනාව මම බාර ගන්නවා කිව්වනම් නෑ සර් දැන් ටෙලිෆෝන් කරලා කතා කරන්න ජනාධිපතිතුමත් එක්ක හිටපු එක්කෙනත් එක්ක. කතා කරලා දෙන්න එක ටෙලිෆෝන් එකේ. කතා කරාම වර්තමාන ජනාධිපතිතුමා කිව්වා මම ඔබතුමා හම්බෙන්න එන්නම් කියලා. හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා එන්න ඕන නෑ. ඔබතුමා දැන් ජනාධිපති. ඒ නිසා මම එන්නම් කියලා. ආපහු මෛත්‍රීපාල මහත්තයා කිව්වා නෑ එහෙනම් අපි දෙන්න වෙන තැනකදී හම්බෙමු කියලා. එහෙම කියලා තමයි එදා රාත්‍රියේ ජමල් රාජපක්ෂ මහත්තයාගේ කතානායක නිවසේදී හම්බුනේ. අපි 26 දෙනෙක් හිටියා. මේ කතා කරගේපු සුසිල් ප්‍රේමජාන්ත ඇමතුමා හිටියා, මම හිටියා, අනුරපියදාස යාප හිටියා, මහින්ද අමරවීර හිටියා. මේ වගේ අපි 26 දෙනෙක් ඒ කතානායක නිවසේ හිටියම හරියටම 9:05ට ආවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. 9:00 කාලට ආවා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඇවිල්ලා කාමරයක දෙන්න එක සාකච්ඡා කළා. එළියට ඇවිල්ලා කිව්වා අපි දෙන්න තීන්දුව කරා පක්ෂේ මෛත්‍රියට බාර දෙන්න. මෛත්‍රී දැන් පක්ෂේ බාර ගනි. ඒ වෙලාවේ මොකද්ද කිව්වේ? මෛත්‍රී මහත්තයා එකම ඉල්ලීමයි කරේ. මට පක්ෂේ නිලධාරි මණ්ඩලය වෙනස් කරන්න ඕන කියලා. එතකොට අනුරපියදාසනේ ආව නැගිටලා කිව්වා එතකොට පක්ෂේ මහලේකම් සර්ට ඕන කෙනෙක් පත් කරගන්න මම අයින් වෙන්නම් කියලා. ඒ එකඟතාවයට ඇවිල්ලා අපි සතුටෙන් එළියට ආවේ. මේ පක්ෂයේ ભેදයක් පින්නයක් මොකුත් නැහැ. දෙන්න එකට කතා කරගෙන එළියට ඇවිල්ලා අපි මේ බොහොම සත්භාවයෙන් එළියට ආපු අපි. ඇයි අපි අමාරුයි දාන්නේ? ඇයි අපිට මේ වදේ දෙන්නේ? මොකද්ද මේකේ තේරුම? කවුද අලුතෙන් ගිහිල්ලා නුගේගොඩ රැස්වීම පටන් ගත්තේ? මේ පක්ෂයට සම්බන්ධ නැති කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව බලයට එන්න බැරි වෙනත් පක්ෂ වලින් ඉඳපු අය ඒ අයගේ ඡන්ද පදනම තියාගන්න ඒ අය කරපු රංගපෑමකට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නතු වෙලා තියනවාද? හැබැයි ඉතිහාසයේ කවදාවත් පක්ෂයක් හදලා බේරුණු කෙනෙක් නැහැ. දමුන්නාස්ලා හොඳට දන්නවා. ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව එළියට බහලා ජනප්‍රියම නායකයෝ දෙන්නෙක්
ලලිත් ඇතුළත් ප්‍රතිරි ගාමිණී දිසානායක. අලියා නෙවෙයි අපි හදන්නේ රාජ අලියෙක් කියලා කිව්වා. නියම UNP කාර්යෝ අපේ ගාව ඉන්න ඕන කිව්වා. නියම UNP කාර්යෝ ප්‍රේමදාස මහත්තයා ගාව නැහැ කිව්වා. අලියා නෙවෙයි රාජ අලියා දැන් හදන්නේ. අලියට වැඩිය ලොකු එකෙක් හැදුවා රාජ අලියා කියලා. ඡන්දෙ ඉල්ලුවා. පළවෙනි ඡන්දෙදි හොඳට ජනප්‍රියයි. හැම තැනම ඡන්ද හම්බුණා. පළාත් සභා මන්ත්‍රීවරුපත් වුණා. ටික දවසයි ගියේ ලලිත් ඇතුළත් ප්‍රතිරි නැති වුණා. ප්‍රේමචන්ද්‍ර නැති වුණා. ගාමිණී දිසානායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා ශ්‍රී ලංකා මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉඳලා හදපු පක්ෂයේ ඉඳලා ආව නැවත UNP එකට ඇවිල්ලා ජනාධිපති අපේක්ෂකයා ඇටේට ඉල්ලුවා. එතුමා නැති වුණා. ඒ පක්ෂේ බෝඩ් ලෑල්ලක් නැවද. තමුන්නාස දන්නෝ මේ සරත් පොන්සේක මහත්තයා පක්ෂයක් හැදුවා. හැම දිස්ත්‍රික්කෙම පළාත් සභා මන්ත්‍රීවරයෙක්පත් උනන් හමුදා විඳපු කෙනෙක්. හමුදා නිලධාරියෙක් ඉල්ලපත් උනා. දැන් කොහෙද සරත් පොන්සේකයි? කෝ පක්ෂේ? සරත් පොන්සේක දැන් UNP එකේ කැලණි සංවිධායක. මේ ඉතිහාසය තුල විමල් වීරවංශලා හිටලා JVP එකේ විමල් වීරවංශලා JVP එකේ වෙනම පක්ෂයක් හැදුවා. ජාතික නිදහස් පෙරමුණ. දැන් කොහෙද ඉන්නේ? දැන් ඉන්නෝ සන්දානෙත් එක්ක. කෝ පක්ෂ හදාපු අය? ප්‍රධාන පක්ෂ දෙකයි මේ ලංකාවේ තියෙන්නේ. ටික කලක් කෑ ගහයි. ටික කලක් දඟලයි. කවදාවත් පක්ෂයක් තනියෙන් ලංකාවේ හදලා බණ්ඩාරනායක මහත්තයාගෙන් පස්සේ පක්ෂයක් හදපු අය නැහැ. බණ්ඩාරනායක මහත්තයා කාලේ සාධක තිබුණා. අද පක්ෂ හදන්න සාධක නැහැ. මේ නිසා අපි මේ වැඩ කරන්නේ පක්ෂයක නායකයෙක් එක්ක. අපිට නායකයා කවුරුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ නායකයා හිටින් ඉඳලා යයි. අද මේ ආණ්ඩුවේ ඇමතිකන් 13ක් දරලා කැබිනට් එකේ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි සම්මුතිවාදී ආණ්ඩුවක් යනවා. මොකද මේ රටේ මිනිස්සු බලය දුන්නේ නැහැ. කාටවත් තනියෙන් ආණ්ඩුවක් හදන්න. තනියෙන් ආණ්ඩුවක් හදන්න ඕන නම් මේ පක්ෂය ශක්තිමත් කරන්න ඕන. මේ පක්ෂය ශක්තිමත් නොකර පක්ෂය බෙදලා ආණ්ඩු හදන්න පුළුවන් කමක් නැහැ. හොඳට මතක තියාගන්න ඕන මේ ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාවේ තව අවුරුදු 4මාරක් යනකම් මොන ජගතේකටවත් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. ජනාධිපතිටත් බෑ. ව්‍යවස්ථාව 19 වෙනස් කරාම ජනාධිපති. ඉතින් දැන් මොකද්ද කියලා කියන්නේ? ආණ්ඩු පිටවනවායි කියලා. කොහොමද ආණ්ඩු පිටවන හැටි කියන්නේ? ආණ්ඩු පිටවන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුලේ ඔළුමාරු කරන්න පුළුවන්. මැතිවරණ නැහැ. අර පැත්තෙන් මේ පැත්තට අරන් මේ පැත්තෙන් ඒ පැත්තට අරන් ආණ්ඩු හදන්න පුළුවන්. දැන් ඊට වැඩිය නරකද මෙහෙම ඉඳලා පක්ෂේ ශක්තිමත් කරගෙන ආණ්ඩුවක් හැදුවොත් 2020 අපිට 2020 දී ආණ්ඩුවක් හදන්න නම් 2020 දී මේ පක්ෂේ ශක්තිමත් කරන්න එපායි. ඒ නැතුව තැන් වල මේ පක්ෂේ බෙදලා කොහමද? බෙදලා හදන්න පුළුවන් ආණ්ඩුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය දොළුකන්ද ගෙනියන්න ලෑස්ති වෙන්න එපයි කියලා අපි කියනවා. තමුන්නාසට මතක ඇති දොළුකන්දේ හාමුදුරුවෝගේ පාන බලන්න. පානෙන් එළියාවම ඔක්කොම වෙනවයි කියලා දොළුකන්දේ ගෙනිච්චා. මතක නැහැ මිනිස්සුන්ට. දොළුකන්දේ ගෙනිච්චා ප්‍රයිවට් බස් වෑන් ලක්ෂ ගණනක් මිනිස්සු දොළුකන්දේ ගෙනිච්ච හාමුදුරුවන්ගේ පාන එළිය තියෙනවයි කියලා. ගියේ නැද්ද කට්ටිය? ගිහිල්ලා දොළුකන්දේ වැඩක් නැති උනායි කිව්වම ආපහු බැර ගෙදර නැවතුණා. ගෙනිච්ච කාටත් බැන්නා. මේකයි වැඩි කල් නොගිහිල්ලා වෙන්නේ. මේ ගෙනියනේ උන්ට බයිනෝ. මේ මොකද්ද මේ කරේ අපරාධ කියලා ඉස්සරහට. ඒ නිසා පක්ෂයක් නම් පක්ෂයක ඉන්න ඕන. අපි කෙලින් පක්ෂේ ඉන්නේ. අපි මේ පක්ෂයට ආවේ පක්ෂෙන් යන්න නෙවෙයි. අපි ආවේ ඒ කැපවීම කරලා. ඒ නිසා අපි දන්නවා පක්ෂ වලින් ගියපු මිනිස්සුන්ගේ ඉරණම් මොකද්ද කියලා. පක්ෂයක් කඩාගෙන ගිහලා පක්ෂයක් හදපු මිනිහෙක් හැම මිනිහෙක්ම අමාරු වැටෙන නිසා දිනලා නැහැ. බණ්ඩාරනායක මහත්තයා විතරයි පක්ෂයක් හදලා අගමැති වුණු එකම එක්කෙනා. වෙන කිසි කෙනෙකුට නැහැ. මේ ව්‍යවස්ථාව මට කියන්න. තවත් කවදාවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට ජනාධිපති වෙන්න පුළුවන්. මේ ව්‍යවස්ථාව අනුව බෑ. ඇයි? දෙසරයක් ඡන්ද ඉල්ලලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපති වෙන්න පුළුවන් තවත් බෑ. දෙසරයක් ඡන්ද ඉල්ලලා තියෙනවා. දෙසරකට වැඩි ඉල්ලපු කෙනෙකුට බෑ. ජනාධිපති වෙච්ච කෙනෙකුට බෑ.
පුළුවන් ද මෛත්‍රීපාල මහත්තයාට 3 සැරයක් ඉල්ලන්න. තව එක සැරයයි පුළුවන්. ඉතින් ඒ නිසා මේ පක්ෂයේ නායකයා කවුරුනත් ඒ නායකයත් එක්ක අපි වැඩ කරන ගමන් ඒ නායකයත් එක්ක මේ පක්ෂය ඉස්සරහට ගෙනියන්න ඕන. ඒ නිසා මේ බෙදීම් හැදීම් කැඩීම් බෑ. බිම්මට්ටමේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ කරපු සේවයට ආදරේ අපි ගරු කරනවා. අපි යුතුයකම් කරනවා. අපි කතා කරනවා. හැබැයි අපි මේ පක්ෂයක ඉන්නේ. එතුමා විකුණ කන්න ලෑස්ති වෙනවා නම් ඒක මහා ජාතික අපරාධයක්. මොකද එතුමාගේ ඡන්ද බදනම අරගෙන පාර්ලිමේන්තුවේ යන්න පළාත් සභාව යන්න පළාත් පාලන ආයතන ඉන්න කියන්නේ පක්ෂ විනාශ වුණත් එතුමා විනාශ වුණත් කමක් නැහැ. අපේ ගමන යන්න ඕනේ කියලා පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒකට සූදානම් වෙන්න නැතුව අපි මේ පක්ෂ සංවිධානය කරගෙන යමු. සිරිපාදේ වඳින්න යනකොට දෙපැත්තකින් යනවා. හැටන් පාරෙත් යනවා. රත්නපුරා පාරෙත් යනවා. හැබැයි වඳින්නේ සිරිපාද. ඒ නිසා අන්තිමට සිරිපාදේ වඳින්න ඕන නම් මේ පාරවල් දෙකෙන් හරි වෙන පාරකින් ගිහිල්ලා වැඩක් නැහැ. වඳිනකොට එක බහුවලාම වඳොත් විතරයි නඩේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. නඩේ වෛරයෙන් වඳින්න ගියොත් නඩේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න මේක හරි ගමනක් යන්න ඕන. ඒ නිසා අපි මේ පක්ෂයක් කියන්නේ ධර්මයක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහන්නේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගරු කරන්නේ. ඒ නිසා අපි නිගණ්ඨයන්ගෙන් බණහන්න ලෑස්ති නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැති මිනිස්සුන්ගේ වෙනත් පක්ෂවල ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද වීරයෝ වගේ කතා කරනවා. කවුද ඔය එක්කෙනෙක් කතා කරනවා මම නම් කියන හරි අකමැති කෙනෙක් මම. එක්කෙනෙක් කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිකාරයා වගේ. හැබැයි මේ යෝධයා තමයි මේ ඡන්දේ වෙලාවේ ලෙන්දොර ඇරියා කියලා එළියට බැස්සේ. ලෙන්දොර ඇරියා දැන් ඔන්න අපි ලෙන්දොර ඇරියා ඔයගොල්ලෝ ඔක්කොමත් මේක කඩන් එන්න කිව්වා. දැන් කඩන් එන්න කියලා ඔක්කොම කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලින්ම විනාශ කළා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂකයෙක් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලන වෙලාවේ ඉස්සෙල්ලම ආණ්ඩුවෙන් එළියට බහලා දැන් ඔන්න ලෙන්දොර ඇරියා අපි තමයි මේ වක්කොඩ කැඩුවේ. මේ වක්කොඩ කඩපු නිසා දැන් අනිත් අයටත් එන්න පුළුවන් කියලා භාගයක් ගිහිල්ලා අන්තිම දවස් කාලේ තමයි මැතිවරණට එක්කවුනේ ආපහු. ඉතින් ඒගොල්ලෝ ලෙන්දොර ඇරලා අපිට කියනවා මේ ඒකෙන් ඒගොල්ලෝ දැන් ගැඩොල් බැමි වදින්න හදනවා. ඒ නිසා මම කියන්නේ ඒගොල්ලෝ මේ පක්ෂ නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා කොහේ හිටියද කියලා දන්නේ නැහැ. පක්ෂ 10ක 15ක ඉඳලා ආපු කට්ටිය. ඉතින් ඒගොල්ලෝ මේ පක්ෂ අයිතිකාරය වෙන්න බෑ. මේ අයිතිකාරයෝ දැන් ඇවිල්ලා කතා කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සන්දානයේ මහලේකම්, අනුර ප්‍රියදර්ශනයේ ආපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සුසිල් ප්‍රේමජයන්ත එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්දානයේ මහලේකම්, මහින්ද අමරවීර සන්දානයේ මහලේකම්, දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මේ ශ්‍රී ලංකාකාරයෝ ටික ඉන්නවා. නමුත් ඉතින් මේ සමහර අය මුළු අවුරුදු 5ක්ම ජනතාවට වැඩ නොකර ඡන්දයක් ඉල්ලන හීනකින්වත් හිටපු නැති මිනිස්සු මහින්ද රාජපක්ෂ ජනාධිපති වගේ පිහිටෙන් පාර්ලිමේන්තුව ගියා. ඒක තමයි අවසානයේ උනේ. වෙන කිසිම පිහිටක් උනේ ජනතාව ගැනීමෙන් කතා කරපොද වෙන්නේ නෙමෙයි වැඩ කරපු අපි දන්නවා ඉතිහාසය. ඒවා මම කියන්න ඕනේ. ඒ නිසා මිත්‍රවරුනි අපි මේ පක්ෂයත් එක්ක වැඩ කරනකොට හොඳට මතක තියාගන්න පාක්ෂිකව හැටියට මේක ශක්තිමත් කරගෙන යන්න. මේ රටේ විධායක ජනාධිපති අපි ආදරය කරන අසීමිත ආදරයක් තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිකම් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් කරා. മന്ത്രിවරයෙක් කළා කාටුන් වල උසුළු විසිරු කරන තැනට එතුමාපත් කරා. ඒ වගකීම ඒගොල්ලෝ බාර ගන්න ඕන. මේ රටේ ජනාධිපතිවරු විශ්‍රාම ගිහිල්ලා ඉතාමත්ම ගෞරවනීය විදිහට ජයජාවත්‍රි මැතිතුමා හිටියා. ඒක නැති කරා මේගොල්ලෝ. නැති කළා එතුමා රට වැඩේ ගෙනිල්ලා. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළා තමයි නතර කරේ. මේක සාධාරණද කියලා බලන්න. එතුමා එළියට එන්නේ නැතුව හිටියානම් එතුමා උස්සලා ගෙනල්ලා එතුමාට ගෞරව කරනවා. නමුත් ඒක කරන්න ඉඩ දුන්නේ නැහැ. තමන්ගේ ඡන්දෙන්
පාර්ලිමේන්තු ගෙනියන්න තමන්ගේ වාසියට කටයුතු කරා. අපි එතුමාට එදත් වැඩ කර අදත් ආදරේ. හැබැයි අපි පක්ෂේ